හරි ඉතින් මොකද දැනෙන්න දෙන්නට මුලින්ම මම කියන්නම් මේ අපි දෙන්න මෙයත් ෆිල්ම් එකක ෂූටින් හිටියේ පහුගිය දවස් ටිකේම මාත් එහෙමයි අර සාමාන්‍ය රූගති කිරීම මේ කැලෑවල් වල දුවන ඉරෙලිය ඉන්න වෙනවා ගොඩක් වෙලාවට මෙයාටත් එහෙමයි දෙන්න මෙතන දකින්න ටීවී එකේ දැන්ටත් එහෙමනේ කරන්නේ ඉතින් මේ ඉරෙලිය එනවා ඊළඟ දූවිලි එතකොට රින්කල්ස් පැය 24ම මේකප් දාන් ඉන්න වෙනවා ඉතින් ඕවත් එක්ක මේ ෆ්‍රී ටයිම් එකක් හම්බෙනකන් හිටියේ අපි දෙන්නම ඉක්මනට මොනවා හරි ට්‍රීට්මන්ට් එකක් කරගන්න එතකොට තමයි අපේ ඩොක්ටර් ඉෂාරා සඳවිනීගේ එලයිට් බියුටි ඇන්ඩ් වෙල්නස් සෙන්ටර් එක අපිට දැනගන්න හම්බ වෙන්න අපිට ඇත්තටම සමා වෙන්න ඕනේ අපිට ඕපනින් එකට එන්න බැරි වුණා අදාවනේ ඉතින් ඒ එක්ස්පීරියන්ස් එක ගත්තා ඒ එක්ස්පීරියන්ස් එක ගැන කියන්න නම් මේ වෙලාව ඇත්තට මේ වෙලාවත් මදි මොකද එකක් මම කරේ හයිඩ්‍රා ෆේෂල් එක ඉතින් අක්කා මගේ ස්කින් එක බලලා කිව්වා මේ වෙලාවේ මගේ ස්කින් එකට හොඳ හයිඩ්‍රා ෆේෂල් එක කියලා ඉතින් හයිඩ්‍රා ෆේෂල් එක ඇතුළෙත් ඒකට අදාළ තියෙන ස්ටෙප්ස් ටිකත් ඇරෙනහම ආදරෙත් මික්ස් කරලා ගොඩාක් අතිරේක සේවාවනුත් ලබා දුන්නා. ඉතින් විශේෂයෙන්ම කියන්න ඕනේ ස්ටාෆ් මෙම්බර්ස්ලා ඒගොල්ලෝගේ සර්විස් එක සුපර්බ්. ඉතින් ආයිමත් මං එනවා දිගටම මේකට. thank you ඒ වගේම අපි කරා ජපනීස් හෙයාර් ස්පා එක. ඉතින් හරිම රිලැක්ස් හරිම නිදහසක් දැනෙනවා සනීපයක් දැනෙනවා මේ ට්‍රීට්මන්ට්ස් දෙකම කරාට පස්සේ චත්තා ඔයා මට නම් අද එක්ස්පීරියන්ස් එක ගොඩක් තිබ්බ මොකද මගේ ඇත්තටම ලොකු ප්‍රශ්නයක් තිබ්බ මගේ පිග්මන්ටේෂන් එකක් තිබ්බා මම ආසාව වෙලා ප්‍රශ්න එකක් මට ඒකට හරි විසඳුමක් හරියටම හොයාගන්න බැරුව තිබ්බේ මේකත් එක තමයි ඉන්න ඉෂාරාක ගාවට අපි ආවේ මට ට්‍රීට්මන්ට් එකෙන් පස්සේ මට ගොඩාක් දැනුණා මොකද මගේ මුණ දැක්කට පස්සේ මටම නිකන් වෙනසක් තේරුණා ඇත්තටම හරි බ්‍රයිට් සහ ඒ මොනවද දන්න කරපු ටික ඇයි කොහොමද මැදින් පොඩි කරවනේවත් ගියා රිලැක්ස් සාමාන්‍ය අපේ මිනිස්සුන් දිලා අපේ වැඩ කරලි වල අපිට ස්ට්‍රෙස් වල ඉන්නේ අපි ප්‍රෙෂර් තියෙනවා ඒ පොයින්ට්ස් ගැන හරියටම දැනගෙන තමයි මට දුන්නේ ට්‍රීට්මන්ට් එක. ඒ කියන්නේ මම ඇත්තටම කිව්වොත් මම දන්නේ නැහැ ට්‍රීට්මන්ට් එක මොකද්ද කියලා විතරයි මට නිකන් දැනුනේ. ඔයාලට කරේ ගල්වනික් ෆේෂල් එක. සායකට අපි එකතු කරා. දැන් මම දෙන්නගෙම දේවල් වලට තව එකතු කරන්නම්. දැන් ඒ කියන්නේ දැන් තරින්දියාවේ හයිඩ්‍රා ෆේෂල් එකක් කරන්න ඕනේ. සහ ඔයාට පිග්මන්ටේෂන් දෙන්නගෙම තිබුණ එකම දේවල් ටික සහ තරින්දිය තිබ්බා. අර හැමදාම මේ මේකප්ස් වර්ග පාවිච්චි කරලා මූණට කරන්න ඕන කරදර ටික ඔක්කොම කරලා හැබැයි මූණට අපි සාත්තු කරපු නැති එකක් දෙන්නට මේ ප්‍රශ්න ටික තිබුණා. ඉතින් මමත් ඔය ෆීල්ඩ් එකේ ඉන්න කෙනෙක් හැටියට මමත් දන්නවා අපි ගොඩක් වෙලාවට මූණෙන් අපි ප්‍රයෝජන ගන්න හැබැයි සලකනවා ගොඩක් අඩු. ඉතින් මට ඕනුනේ තරින්දිට හොඳ පෝෂණයක් මූණට දෙන්න. ඒත් එක්කම ඔයා මම දැකලා තියෙනවා නිසා මට එළියේදී පහළදී හම්බලා තියෙනවා මම ටීවී එකේ දැකලා තියෙනවා ඔයා හරියට මහන්සි වෙනවා මම දැකලා තියෙනවා ඒ නිසා මට ඕන මම ගොඩාක් රිලැක්ස් කරන්න ජැපනීස් හෙයාර් ස්පා එක මමමයි රෙකමන්ඩ් කළේ මොකද ඒක ගොඩාක් රිලැක්ස් වෙනවා සහ අපි හයිඩ්‍රා ෆේෂල් එක normally අපි දැකලා තියෙන ගොඩක් වෙලාවට මැෂින් එකක් අල්ලනවා විතරයි ඉතින් මට ඕනේ මැෂින් එක විතරක් නෙමෙයි ඒකට කම්බයින් කරලා රිලැක්ස් කරන්න මුළු ෆුල් බොඩි එකම අපි මසාජ් කළා අපිට කරන්න පුළුවන් ඔක්කොම රිලැක්සේෂන් ටික කළා. ඇත්තටම අපි බලාපොරොත්තු වෙච්ච සර්විස් එකකටත් වඩා මේ පැකේජ් එකක්ම දීලා තමයි අපිට අපි මේ යවන්නේ. සා මම ආරාධනා කරනවා සිරිනාට මොකද මේ අපි කියන්නේ නනුලියෝ කොමනක් නෙමෙයි සාමාන්‍ය මිනිස්සු හැම දිනකටම අවශ්‍ය දෙයක් තමයි මේ අපි වෙල්නස් වෙල්නස් ක්ලිනික්. ඒක අපි අත්තම තමන්ට ආදරය කරනකොට අපිට ඒක දැනෙනවා. ඒ දේවල් අනිවාර්යයෙන්ම තියෙනවා මට නිකන්. අත්තම මේ අද මේ සෙෂන් එකේ වුණාට පස්සේ මට මාව රිෆ්‍රෙෂ් වුණා වගේ ගතියක් දැනුණා. ඒක මම ඔයගලන්ට කියන්නේ ඇවිල්ලා තමන්ට ලව් කරනවා නම් තමන්ගේ සෙල්ෆ් එකට ආදරය කරනවා නම් මේ දේවල් එක්ක ජීවත් වෙනකොට තවත් උද්දීපක් තේරෙන එක. තමන් තවත් නැගිටිනවා වගේ තමන් අලු දවසක් වගේ. ඔව් ඒක තමන්ගේ පෞරුෂත්වයට තමන්ගේ පර්සනැලිටි එකටත් මේක බලපානවා. ඒ කියන්නේ තමන් මගේ මූණෙන් සහ මගේ ඇඟෙන්නේ මම ප්‍රයෝජන ගන්න මම හම්බ කරන්නේ හැම දෙයක්ම කරන්නේ. ඉතින් ආටිස්ට් කෙනෙක් විදිහට ගොඩක්ම මගේ අවුට් අපියරන්ස් එක තමයි ගොඩක්ම අපි පිළිවෙලකට ලස්සනකට තියාගන්න ඕනේ. ඒකත් එක්කම මම කියන්න කැමතියි දැන් අද ගොඩක් වෙලාවට මේ බියුටි ඇන්ඩ් වෙල්නස් කියන එක හුදෙක් ව්‍යාපාරයක් විදිහට කරනවානේ මැෂින්ස් වලින් සහ සල්ලි හම්බ කරන ව්‍යාපාරයක් බවට පත් වෙලා තියෙනවා. ඉතින් ඉෂාරක්ගේ ක්ලිනික් එකේ තියෙන විශේෂත්වය තමයි ඒ ව්‍යාපාරයට අමතරව මානුෂීය හැඟීම කරුණාව ආදරය අත්ගුණය මේ හැම දෙයක්ම මික්ස් වෙලා තමයි අපිට සංසාර ලැබුණේ. ඉතින් අර පවුල කෙනෙක්
මසාජ් කරනවා වගේ දෙයක් තමයි දැනුනේ. ඉතින් ඒකට හොඳ ස්ටාෆ් මෙම්බර්ස් ටික දෙනෙක් ඉන්නවා. අනිවාර්යයෙන්ම ස්ටාෆ් එක්ක කතා මතක් කරලා කරන අත්ගුණය තියෙනවා. ඒක අනිවාර්යෙන්ම ඇවිල්ලා ඒ එක්ස්පීරියන්ස් එක අරන් බලන්න එදාට තේරෙයි ඔයගොල්ලන්ට මොකක්ද අපි කියන්නේ. ඔව් මොකද අපි ලස්සන ගැන හිතනකොට අපි ගොඩක් වෙලාවට අපි ලස්සන ඇඳුම් ගන්නවා මේකප් එකක් දාගන්න ওই ටික විතරයිනේ හැබැයි ඒක දාන්න අපි අපිව මේන්ටේන් කරලා තියෙනවා මේකප් එක ගැලවුවට පස්සෙත් අපි ලස්සනව සුන්දරව පේන්න ඕනේ ඉතින් ඒක තමයි මම හිතන්නේ මේ දෙන්න කියන්නත් උත්සාහ කරේ ඒක තමයි මමත් මෙතනදි කරන්න උත්සාහ කරන්නේ නිකන් දේවල් ටිකක් නෙමෙයි ඒකට අර අපි in and out හැම තැනම බියුටි එක පවත්වා ගන්න අදට විතරක් නෙමෙයි හෙටටත් අපි ලස්සනට ජීවත් වෙන්න. එහෙනම් thank you so much Elite Beauty and Wellness by Dr. Ishara Sadamini. Thank you very much. Thank you very much.